පරණ සපත්තු ඇඳගත්තු ඇඟට ලොක්කු ඇඳුම් ඇඳගත්තු පුංචි කොළු ගැටෙක් පාළුවෙන් ඇවිදගෙන යනවා. ඔහුගේ නම චාලි. එයාට හරියට කෑමක් නැහැ. ඇත්තටම එයාට කිසිම දෙයක් තිබුණේ නැහැ. ඒත් එයාගේ අම්මා හැමදාම එයාගේ හිතට ලොක්කු සෙනෙහසකින් කියපු වචන ටිකක් තිබුණා. මගේ පුතේ, අඳුර කියන්නේ හැමදාටම නෙමෙයි. උදාවත් ආවත් හිරු අනිවාර්යෙන්ම ආයෙත් පායනවා. ඒ වචන ටික එයාගේ පොඩි හදවතේ තදින්ම තැන්පත් වුණා. දවසක් රෑ එයාගේ අම්මා සින්දුවක් කියන්න පොඩි රංග මඩලකට නැග්ගා. ඒත් එයාගේ හඬ මැදදී බිඳී ගියා. සෙනග hina වුණා. හූ කිව්වා. ඒ වෙලාවේ පුංචි චාලි බය නැතිව වේදිකාවට පැන්නා. එයා ගීයක් ගැයුවා. නිකම් විහිළු නාටකමක් දැම්මා. නමුත් මේ වතාවේ ජනතාව ආයෙත් hina වුණා. ඒත් මේ වතාවේ නම් ඒක අපහාසයක් නෙවෙයි. ආදරයෙන් පිරිච්ච අහිංසේ පහුවෙන එයාගේ අම්මා ආයෙත් කරන්න බැරි වුණා. චාලි තනියම උණුසුමක් නැතිව සීතල පාරේ. එයා එයාගේ හදවතටම රහසින් කිව්වා, ඒකට කමක් නෑ. මම මේ ලෝකයේම hina වෙන්න සලස්වනවා. එහෙම වුණොත් මාව වගේ තනි දරුවෙක්වත් ආයෙත් දුකේ වැටෙන්නේ නැති වෙයි. ඔහු වැඩ කළා. වේදිකාවල නටපු හැම වාරයක් පාසාම පීඩාව දරාගෙන බලා සිටියා. එක දවසක් ඔහුගේ සිනාව ලෝකය මල්ලා ගත්තා. ලෝකය එතකොට හඳුනගත්තා ද ට්‍රැම්ප් කියන චරිතය. සිනාහව සහ මනුෂ්‍යත්වය එකට මිසු කරපු පුද්ගලයෙක්. ඒ ට්‍රැම්ප් විදියට hina වුණු මිනිසා ඇත්තටම වෙන කවුරුත් නෙවෙයි. දුකින් පිරීලා හිටියත් hinaවෙන් ලෝකය සනසපු අර පුංචි කුළුගෙටයාමයි. ලෝකය hinaවන මිනිස්සු බොහොම විට තමන්ගේම කඳුළු වලින් තමයි ඒ සිනාව නිර්මාණය කරන්නේ. ඒ නිසා ඔවුන්ගේ සිනාව තුල ගැඹුරු මනුෂ්‍යත්වයක් තියෙන්නේ. ඒ සිනාව විහිළුවක් නෙමෙයි. ඔබට සිනාසෙන ඕනෑම කෙනෙකුගේ හදවත තුල නිහඬ කඳුළු කතාවක් සැඟවී ඇති බව මතක තබා ගන්න. ඒ කඳුළු කතාව තමයි ලෝකයේ ලස්සනම සිනාව බවට පත් වෙන්නේ.